ඔන්න අද දවසේ ඔයාලගේ පළවෙනි පාඩම විදිහට මම අරගෙන ආවේ ජපන් හෝඩි පිළිබඳව. දැන් ඔයාලා ජපන් හෝඩි පිළිබඳව අනිවාර්යයෙන් කියන්නේ ජපාන් ඉගෙන ගන්න දරුවෙක් නම් ඔයා ජපානයේ හෝඩි පිළිබඳව අනිවාර්යයෙන්ම අවබෝධයක් තිබිය යුතුයි. එහෙනම් අපි ජපන් හෝඩි පිළිබඳව මීට කලිනුත් මම වීඩියෝස් අරගෙන ඇවිල්ලා තියෙනවා. නමුත් අපි වීඩියෝ එකක් මේ වීඩියෝ එකකින් සම්පූර්ණම ජපානයේ හෝඩි මොනවාද කියලා ඒව කොහොමද අපි පාවිච්චි කරන්නේ ඒවට උදාහරණ දීලා මම ඔයාලට කියලා දෙන්න තමයි හදන්නේ. ඉතින් Japanese with Dilgi Sensei YouTube channel එකත් එක්ක රැඳී සිටින ඔයාලට බෙහෙවින් ස්තුතියි. ඒ වගේම තමයි අපි ඉදිරි පාඩනුත් ඔයාලා වෙනුවෙන්ම නොමිලේ අරගෙන එනවා. ඉතින් අපිව subscribe කරලා අනිවාර්යයෙන්ම තියාගන්න. ඒ වගේම අපි අහන ප්‍රශ්න වලට උත්තරත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒත් එක්කම තමයි ඔයාලට හිරගනා හොඩිය, කතගනා හොඩිය තාමත් බැරි නම් අපි අකුරු පෙරහුරුවක් වෙනම තියෙනවා. ඒ වගේම තමයි අපි ඔයාලා වෙනුවෙන් වෙනම පොතක් නිර්මාණය කරලා තියෙනවා අකුරු පෙරහුරුව වෙනුවෙන්. ඉතින් ඔයාලට පුළුවන් අපේ හිමිකෝ අධ්‍යාපන ආයතනයේ විසින් නිර්මාණය කරපු අකුරු පෙරහුරු පොත ඔයාලට ඔන්ලයින් ඔස්සේ ඕඩර් කරන්නත් හැකියාව තියෙනවා. ඒත් එක්කම තමයි ජපාන් ඉගෙන ගන්න කැමති ඔයාට අපේ YouTube channel එක ඔස්සේ මුල සිට සරලව පියවරෙන් පියවර කියලා දීලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ජපාන් තමන්ම තනියෙන් self study කරගන්න. එහෙනම් අපි යමු පාඩමට. හරි. අද අපේ පාඩම මුල්ම පාඩම වෙන්නේ ජපන් හෝඩි. ඉතින් මේ ජපන් හෝඩි කියන පාඩම නැතුවම බැරි කොටසක් තමයි N5 කරන දරුවන්ට. ඒ වගේම N4 කරන දරුවන්ට. ඒ වගේම JFT කියන විභාග වලට පෙනී සිටින දරුවන්ට සහ O level, A level කරන දරුවන්ට අනිවාර්යයෙන්ම මේ බේසික් knowledge එක අවශ්‍ය වෙනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ ජපන් භාෂාව හදාරන්න නම් ජපන් හෝඩිය පිළිබඳව. එහෙනම් අපි බලමු ජපන් හෝඩි කියලා කියන්නේ මොනවාද කියලා. දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ජපානයේ හෝඩි ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් දැන් හිතන්න සිංහල හෝඩි නම් එකයි ඔයාලට දකින්න හම්බ වෙන්නේ. නමුත් ජපානයේ හෝඩි අපිට 3ක් දකින්න හම්බ වෙනවා. මොනවාද ඒ හෝඩි 3? අපි බලමු. හිරගනා හෝඩිය, කතකනා හෝඩිය, කන්ජි කියලා අපිට කොටස් 3කට බෙදලා දක්වන්න පුළුවන්. මොනවාද? හිරගනා හෝඩිය, කතකනා හෝඩිය, කන්ජි කියලා අපි ඉගෙන ගන්නවා. එතකොට අපි බලමු ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි මෙච්චර හෝඩි කියලා. අපි බලමු එකින් එක ඇයි මේ මොනවාටද මේව පාවිච්චි කරන්නේ කියලා. එතකොට හිරගනා හෝඩිය අපි පාවිච්චි කරන්නේ ජපන් භාෂාවෙම පිහිවෙච්ච වචන ලිවීම සඳහා. ඒ කියන්නේ මොකද? ජපන් භාෂාවෙම බිහි වූ වචන ලිවීම සඳහා. දැන් ඔය කියන්නේ මොකද? ඒ කියන්නේ ජපන් වචන විතරයි ලියන්න පුළුවන් හිරගනා හෝඩියේ. ඒ කියන්නේ හිතන්නකෝ මම උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සකුරා. දැන් මේ සකුරා කියලා කියන්නේ මොකද? ජපානයේටම ආවේනික වෙච්ච මලක නමක්. මේක පුද්ගල නාමයක් විදිහටත් ඒගොල්ලෝ යූස් කරන්න පුළුවන්. කියන්නේ පාවිච්චි කරනවා. ඉතින් මේ සකුරා කියන එක අපිට ලියන්න පුළුවන් වෙන්නේ මොන හෝඩිය ඔස්සේද? හිරගනා හෝඩිය ඔස්සේ. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම තාකේෂි. දැන් මේ තාකේෂි කියන නම ඇවිල්ලා ජපානයේ පුද්ගල නමක්. එතකොට මේ තාකේෂි කියන එක ජපානයේම බිහි වෙච්ච වචනයක් නිසා අපි ඒක ලියන්න පාවිච්චි කරන්නේත් මොකද? හිරගනා හෝඩිය. හිතන්නකෝ ඔයා නගොයා. දැන් නාගෝයා. හරි. එතකොට මේ නගොයා කියලා කියන්නේ ජපානයේ තියෙන නගරයක නමක්. එහෙනම් මේක ජපානයේ බිහි වෙච්ච වචනයක්. එහෙනම් මොකද්ද? අපි මේක ලියන්නේ හිරගනා හෝඩියේ. ඊට පස්සේ අපිට තියෙනවා තව හෝඩියක් කතගනා හෝඩිය කියලා. එතකොට බලමු අපි කතගනා හෝඩියෙන් කරන්නේ මොකද කියලා. දැන් හිරගනා හෝඩියෙන් කලේ මොනවාද? ජපන් භාෂාවෙම බිහි වෙච්ච වචන ලිව්වේ හිරගනා හෝඩිය. කතගනා හෝඩිය කියලා කිව්වේ මොකද්ද? වෙනත් භාෂාවකින් අපිට එන වචන නේ. වෙනත් භාෂාවකින් ජපානයට පැමිණි වචන ලිවීම සඳහා අපි පාවිච්චි කරන කතගනා හෝඩිය. වෙනත් භාෂාවකින්
ජපානයේ පැමිණි වචන ලියන්න අපි පාවිච්චි කරන මොකද කතගනා හොඩි. හිතන්න අපි ගත්තොත් එහෙම මම ගන්නවා මෙහෙම. අපි ගත්තොත් දැන් පෙන් කියලා කියන්නේ ඉංග්‍රීසි වචනයක් නෙනේ. පෙන් කියලා කියන්නේ පෑන. මේක ජපාන් භාෂාවෙන් මේක පෙන් කියලාම අපි ගන්නවා. පෙන්. එතකොට මේක අපි ලියන්නේ කතගනා හොඩිය පාවිච්චි කරලා. හිතන්නකෝ අපි ගත්තොත් එහෙම නෝට් කියලා කියන්නේ සටහන කියන එකනේ. දැන් මේක අපි නෝතෝ කියලා ලියනවා මොකේද? කතගනා හොඩිය පාවිච්චි කරලා. දැන් මේ නෝට් කියන වචනේ ජපානයේ ලියදී නෝතෝ වෙනවා. හැබැයි ඒක ලියන්නේ මොකෙන්ද? කතගනා හොඩිය පාවිච්චි කරලා. අනිත් එක තමයි ජපානයේ හැරුණකොට වෙනත් රටවල ඉන්න සියලුම ජාතිකයන්ගේ නම් ලියවෙන්නේ මේ කතගනා හොඩියෙන්. හිතන්නකෝ දැන් මගේ නම දෙල්කි. දෙල්කි කියන නම ලියන්න බෑ අපිට හිරගනා හොඩියෙන්. හේතුව මොකද? ඒක ජපානයේ බිහිවෙච්ච වචනයක් නෙවෙයි. ඒක මොකද? ශ්‍රී ලංකාවේ නමක් නිසා අපි පාවිච්චි කරනවා මොකද? කතගනා හොඩිය. ඒ වගේම තමයි දැන් හිතන්න තාකේෂි, එතකොට යමදා, එතකොට සකුරා, මේවා ජපානයේ බිහිවෙච්ච වචන නිසා ඒවා දැන් ඒ නම් ලිව්වේ අපි මොකෙන්ද? හිරගනා හොඩි. නමුත් සචිනි, කසුන්, පැතුම්, හරි එතකොට ඔය වගේ නම් ශ්‍රී ලංකාවේ නම්. ඒ වගේම ජෝන්, ස්මිත් ඔය වගේ නම් ඇවිල්ලා වෙනත් භාෂාවකින් ජපානයට පැමිණෙන නිසා ඒව ලියන්න පාවිච්චි කරන අපි කතගනා හොඩි. අපි මෙතනට සචිනි කියන නමත් ගමු. එතකොට සචිනි කියන එක අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕනේ? කතගනා හොඩිය පාවිච්චි කරලා තමයි අපි ලියන්න ගන්න. ඊට පස්සේ කන්ජි කියන අක්ෂර විශේෂයක් තියෙනවා. මේ කන්ජි කියලා ඇහුවාම ගොඩාක් ළමයි ජපන් කරන්න තෝරා ගන්නවා. ඒ වගේම තමයි ජපන් කරන්න තෝරා අරගෙන කියනවා අයියෝ මට කන්ජි බෑ. ඒක නිසාම ජපන් නවත්තනවා කියලා. ඉතින් එහෙම වෙන්න එපා. කන්ජි කියලා කියන්නේ ඇත්තටම රූපාක්ෂර. අපි මේවට කියනවා මොකද්ද? රූපාක්ෂර කියලා. හරි? රූපාක්ෂර. මේවා චීනයෙන් තමයි ජපානයට එන්නේ. හරි එතකොට කන්ජි කියන අක්ෂර ඇත්තටම ගත්තොත් ජපානයේ 5000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයාලා හිතනවා කන්ජි කියන අක්ෂර ලියන්න බැයි නම් මට මුළු ජපාන්ම බෑ කියලා. එහෙම එකක් නෑ. කන්ජි කියන එක ලියන්න ඉගෙන ගන්න හොඳම ක්‍රම වේදයක් තියෙනවා. ඉතින් අනිත් එක තමයි කන්ජි කියන එක රූපාක්ෂරයක්නේ. රූපාක්ෂර කියලා කියන්නේ මොකද? රූපයකට සිමිලර් වෙලා තමයි මේව හැදිලා. රූප වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. ඒකට රූප හා සමානව. මම ඒක පොඩ්ඩක් කියලා දෙන්න කොහොමද අපි ඒව මතක තියාගන්නේ කියලා. ඒ වගේම තමයි කන්ජියයි අපි ඉගෙන ගන්න ඕන. ජපානයට යන ඔයාට කන්ජි නැතුවම බැරි කොටසක් විදිහට තමයි අපිට හඳුන්වන්න වෙලා තියෙන්නේ. මොකද කන්ජි නැතුව ඔයාට ඔයාගේ කටයුතු කරගන්න, ඒ අධ්‍යාපන කටයුතු කරගන්න, එක වගේම රැකියා කටයුතු කරගන්න හරිම අමාරුයි. ඒක නිසා අනිවාර්යෙන් කන්ජි ඔයා පුළුවන් තරම් පාඩම් කරන්න try කරන්න. ඒ වගේම තමයි කන්ජි පුහුණු වීම කරද්දී අනිවාර්යෙන් ලියන්න සහ ඔයාලට ඒ හරහා පුළුවන් මම වෙනම වීඩියෝ එකකින් කියලා දෙන්නම් කොහොමද අපි කන්ජි පාඩම් කරන්නේ කියලා. ඒ හරහා ඔයාලට පුළුවන් app use කරලා games play කරලා මේ වගේ දේවල් ඔස්සේ වුණත් flash card ඔස්සේ වුණත් ඔයාලට කන්ජි මතක තබා ගන්න. හරි අපි බලමු කන්ජි අපි පාවිච්චි කරන්නේ ඇයි කියලා. දැන් කන්ජි අපි පාවිච්චි කරන්නේ ඇත්තටම ජපානයේ සයින් බෝඩ්ස්, එතකොට පත්තර, සංගරා මේ කියන දේවල් ගොඩක් ඒවා ලියවිලා තියෙන්නේ කන්ජි ආධාර කරගෙන. ඒ වගේම තමයි දැන් හිතන්න සමහරක් දෙනෙක් හිතනවා මේ කන්ජි කියන එක අපි ඉගෙන ගන්න ඕනේ නැහැ. අපි හිරකනා කතගනා විතරක් තිබ්බම ඇති. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. හිතන්නකෝ ඔයාට අපි ගත්තොත් එහෙම හනා කියලා මේක ඔයාලට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මම මේ හිරගනා වලින් ලියපු වචනය අපි හනා කියලා ගත්තොත් එහෙම වචනයක් මේකට තේරුම් දෙකක් තියෙනවා. හරිද? හනා කියන්න පුළුවන්, මලටත් කියන්න පුළුවන්, නහයටත් කියන්න පුළුවන්. හැබැයි මම මෙතන හිරගනා වලින් බෝඩ් එකේ හනා කියලා ලිව්වොත් ඔයා දන්නවද මේක මලද නහයද කියලා? නෑ නේද? හේතුව ඔයාට මෙතන මීනින් එක ගන්න අමාරුයි. කොටාවක් එනවා ඒක නමාරුයි. මොකද කියලා ඔයා දන්නේ නැහැ. හැබැයි ඔයාගේ ඔළුවේ තියෙන මලටත් කියන්න පුළුවන්, නහයටත් කියන්න පුළුවන් කියලා.
නමුත් මේක kanji වලින් ලියදී මල කියලා ලියන්න අපි වෙනම kanjiයකුත් නහය කියලා ලියන්න වෙනම kanjiයකුත් පාවිච්චි කරනවා. ඒ තුලින් ඔයාලට පුළුවන් හරියටම මොකද්ද kanji එකේ meaning එක හඳුනා ගන්න. ඉතින් ඕක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ කොහොමද අපි kanji අධ්‍යයනය කරන්නේ කියලා. ඒ වගේම තමයි kanji කියලා කියන්නේ රූපාක්ෂරනේ. ඉතින් මේවා මතක තියාගන්න මම පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි බලමු හදාගන්න. එතකොට දැන් හිතන්න අපි පුද්ගලයාට කියනවා හිතෝ කියලා. හරි හිතෝ. හිතෝ කියන්නේ අපි පුද්ගලයා. පුද්ගලයා කියලා කියන්නේ හිතෝ කියන එක පාවිච්චි කරනවා. අපි මිනිස්සෙක් ඇන්දොත් කොයි විදිහටද අඳින්නේ? එතකොට මෙන්න මේ ආකාරයටනේ අපි අඳින්නේ මිනිස්සෙක්. හරි එතකොට මේකෙන් අපි නිර්මාණය කරගන්න පුළුවන් අපිට අකුරක් මෙන්න මේ විදිහට. අපි ගත්තොත් මෙන්න මේ විදිහට මේක අපි කියනවා හිතෝ කියන අකුර සඳහා පාවිච්චි කරනවා. ඒ වගේම තමයි අපි තව අකුරක් ගමු. එතකොට දැන් පුද්ගලයා කියන එක සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට දැන් මෙතන රූප සටහන තියෙනවා. මේකෙන් අපි ගන්නවා මේ විදිහට අකුර නිර්මාණය කරනවා. ඒ වගේම තමයි අපි හිතන්නකෝ අමි කියලා කියන්නේ අපි වැස්ස කියන අදහස සඳහා අපි පාවිච්චි කරනවා අමි. එතකොට වැස්ස එන්නේ කොහොමද? නේද? වැස්ස අපි එන්නේ වැහි වලාකුළක් එනවා. ඒ වැහි වලාකුළෙන් මොකද වෙන්නේ? වැස්ස වර්ෂාපතනයේ ඇති වෙනවා. එතකොට මොකද වෙන්න ඕනේ? මේකෙන් අපි නිර්මාණය කරගන්නව වෙනම kanji අක්ෂරයක්. එතකොට මේක ඇවිල්ලා මෙන්න මේ විදිහට අපිට නිර්මාණය කරගන්න පුළුවන්. හරි. ඉතින් එතකොට මේවට අපි කියනවා මොකද්ද? kanji අක්ෂර කියලා. එතකොට මේ අකුරින් පෙන්නන්නේ මොකද්ද? අමේ කියන kanji. ඒ කියන්නේ වැස්ස කියන එක. මෙතනින් අපි පෙන්නන්නේ හිතෝ කියන kanji. ඉතින් ඔයාට මම හිතනවා ජපන් හෝඩි පිළිබඳව මූලික අදහසක් එකතු වෙන්න ඇති කියලා. අපි බලමු හිරගනා හෝඩිය කතගනා හෝඩිය අපි වෙන වෙනම ලියනවා. අකුරු පහ අපි ලියලා ඒ ඔස්සේ ක්‍රියාකාරකම් කරනවා. ඉතින් ඔයත් හිරගනා කතගනා තාම දන්නේ නැති ළමෙක් නම් ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා හිරගනා කතගනා ඉගෙන ගන්න. ඒ වගේම තමයි අපි දවසේ ප්‍රශ්නයක් අපේ YouTube channel එක ඔස්සේ ඔයාලගෙන් විමසනවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ WhatsApp ඒ කියන්නේ YouTube channel එකට හෝ WhatsApp number එකට මේකේ ඔයාගේ පිළිතුරු ලබා දෙන්න. ඒ වගේම අපි ඒකේ අඩුපාඩුකම් ඒ කියන්නේ වැරදිද හරිද කියලා ඒක පිළිබඳව අනිවාර්යෙන් ඔයාලට කමෙන්ට් එකක් ලබා දෙනවා. ඉතින් අද දවසේ ප්‍රශ්නේ තමයි ජපානයේ හෝඩි කීයක් තියෙනවද? පළවෙනි ප්‍රශ්නේ ජපානයේ හෝඩි කීයක් තියෙනවද? ඒවා නම් කරන්න, ඒවා පැහැදිලි කරන්න. හරි. එතකොට මේ පිළිබඳව ඔයා පොඩි හරි අයිඩියා එකක් ගත්තා නම් ඒ පිළිබඳව අනිවාර්යෙන් නෝට් එකක් ලියලා අපිට කමෙන්ට් එකක් දාන්න. එහෙනම්